පඩි පල්ලේට මේ ගෙදර මිනිස්සු යතුරු කොහෙද දාලාද මන් දන්නේ. ගියතු ඉඳ යන්න විදියක් නෑ. හොයමු. දොරකින් විදියක් නැද්ද? මොනා කරන්නද? මේ මල් පැලේ යම්සවත් හිටවලක් දන්නේ නෑ. දැන් ගානේ මිනිස්සුත් නෑ. අපි ගවේෂණයක් පත් කරමු. ගවේෂණයක් කියන්නේ මොකද්ද බං? ඒකවත් දන්නේ නැද්ද? කැලේට යන එක. කැලේට? ඒ මක්කද? කරන්නේ. වීඩියෝ කරලා අම්මට සිල්. අහමේ. ගිනි වල ගහලා සත්තුන්ට YouTube එකේ තියෙන්නේ. ඔව් දාන්නේ. කරමු. අඩුව මාතාසයි කරමු. කොහෙද යන්නේ කියන්නේ? සිංහරාජ්. ඔව්. යන්න දෙනවද පොලිසියෙන් කේස් දන්නේ නැහැ. නැතු වෙතනේ. ඔය යන්න හුඟක් කො. එන යන්නේ. කවද්ද යන්නේ? වෙනසුවාද? ආටියකුත් තියනවාද? වෙනසුවාද නෙමෙයි. ලබන සතියේ කියන්නේ? ලබන සතියේ බහස්පතිලා දිහා. හන්දිලා මේ සෝමේ මාමලේ කෙල්ලපදින. කිව්වද බයිසිකලේ හදන්න ගිහිල්ලා. ඔව්. කොල්ල තිබ්බේ? බයිසිකලේ හදන්න කියලා. ආයෙත් නත් එක. එහෙනම් සෙන්සුවාද? කවද්දාගේ දැන්? කීයට වගේද? 6:00. ඔව් දෙපාන්දර යන්න වෙන්නේ. 6:00. එහෙනම් කැම බීම සෙට් කරගෙන වතුර බෝතල් අරගෙන ඔබ කන්න මොනවද හදාගන්නේ? චයිනීස් එකක් තියෙනවනේ. රයිස් එකක් කියලා දාන්න වරෙන් ඈ. ආයි. රයිස් නෑ. නැද්ද? අඩේ වහලා. ඉදියා පැත්තම. ඉදියා පන්නේ පිටි නෑ. තෝෂයක්වත් නැද්ද? කෙහෙල් ගෙඩි තුනක් දෙන්න. නෙත්. කෙහෙල් ගෙඩි තුන තියාගෙන කිව්වා කියලා හිතාගෙන කමක් නැහැ. බඩගින්නට කෑවෑයි. අවුලක් නැහැ නේද? එන 6:00 මෙතන තේමුනේ සෙට් එක. ඔබ ගෙදර ඉන්නවනේ. වරෙන් හරියටම එදාට හිටපන් වැඩ දාගන්න එපා ඈ. හරිද? දැන් මං කියනවා බත් වෙන්නේ කියලා. දැන් කියමු බත් නැහැ කියලා. අයියන්. අපි එහෙනම් ගිහින් එන්න. වරෙන් හන්දිය පැත්තට. එදාටවත් ඉවිල්ලාවත් වගේ. ටික එන්න ඈ නේ. මම මොකක්ද හොයන්නේ කියලා. කොහොමද කියලා? මේකරන්නේ කියලා ආවා. තාම නෑනේ. මොනවා පුළාද? මම දෙන්නේ නෑ වෙලාවට. තරිදුව. දෝ. වෙලාව කීයද? 6:00 වෙද්දි මෙතන අපි. කොහොමද ලැහැස්තිද? ලැහැස්තිද මොනවද ගත්තේ? කොහොමදයි? කණ්ඩ දේවල් ගත්තද? කෙහෙල් ගෙඩි තුනයි. කෙහෙල් ගෙඩි 3යි. එදා කියපුවකෝ සිවිල් දාවේ. ජංගි කොට ආවැලේ. නෙද්දකින් විතරක් මේ වගේ එකක් යද්දි සිවිල් මෙතෝ යන්නේ. වර යන්නද? මොකුත් වෙන අමතක වෙලා ආවේ නෑනේ. නෑ. යන්. හැබැයි ජංගි අමතක දාලා. යන්ගිය වැඩේ දන් දාන්න බර යන්න. දොකු කඩේ පැත්තෙන් යනවා. දුක කඩේ පැත්ත යන්නේ. ඔව්. ඒ ගිහිල්ලා බස් එක අල්ලගත්ත හැකි. Yeah. New money gang. Hey, apa kota turun dekat dohina. Memang dah kiniyata eha eli mata nitara pena. Mangasama bolata beri de karane bolata pena. Meselle mamara ma adal nari jagin hale di mana. Kabune de jangi haira. Bolata beri de mama hitala keruwa shanika. Me itala wachana wadido papu e kalawan yanna gadi sunaka. New money gang එක දවසක රැඳේ සෙල්ලමේම උඩක නිම විසිකර ගලවල මේක පිළිකා ටික එක කොනට විසිකර මං කොනට යයි ඒ කතකලේ හදවතට යා කවුද කයින් මේක නායට ඒ මේක නේද මං කැලේට යන බස් එකෙන් බහලා කොච්චර දුර ආවද බං? අපරාධ වීල්ලක් කරන් ඉන්න තිබ්බේ. මේ තියෙන පාර. මොකද මේ දැක් කියලා පාර? වීලක් කරන් ආවා. මේ හෙන ලොකු කැලයක් නේ බං. මේක ඇතුලේ මොක්කු ඉන්නවද දන්නේ? සිංහරාජ මං ගෙදරින් ඉදි වේලස්සනම කිව්වනේ මොක්කු ඉදීද කියලා. ගමන්කොද මේක නේ. සිංහරාජ හොඳයි වගේ. මේ සිංහරාජ පැත්තේ දොර ඉන්න ඕනද? මෙතන තියෙන්නේ. මේ පාර වාහනේ යන්නේ නැහැ. මොකෝ කරන්නේ යන්නේ යතුඩ මොකෝද? ආපු වීදමත් නැහනේ. ඊයක් ගියද බස් එකට? 5000යි මේ
මේ කාසන් පදින වැල්ද මන්ද බා. මේක දෙවියන් කරක් ගත්ත ගහ. මේක තමයි ගඳ පුදාගමු. බඩ පුදාගන්න. මේ තැන්වල දක්ෂියෙන් ඉඳ සිංහරාජ කියන්නේ. අපේ අතේ යන්නේ. ඇතෙන් යනවා. මට සුදු නේ. ඔව් අවලේ තමයි. ආසන් ගස් පදින්න මේකෙන් වෙන්නේ. අම්බෝ. අඩේ කට්ට ගන්නේද? අම්බෝ. දීපෙන් බලන්න මට තාසන් මේසෙන්නේ. තාසන් මේසෙන්. තාසන් සරිසරනේ. ඒ දෙනාලේ වයි. අසිතුව. ඔව්. මේ කැලේ නම් කිරි වගේ එක. හරිව පරිස්සමින් ඈ. ඒ සරිදු මල්ලි. ඕකේ ඇයිස් ඕකේ. ඉස්තරම. මේක පත්ත හැබැයි ඈ. මේ දැන් අපි වාසය කරන්න කොහෙද? අර අවසරේ. ආවි නේද? අසිතුව පරිස්සමින් ඈ. මේකක් දෙන්න. ඕක හරියනේ ගෝතන මෙහෙටම පරිස්සමින් ඈ. මේ කරේ. අපි යන් එහෙනම් කැලේ ඇතුළට ගයි. ප්‍රවිෂ්ඨමින් යන්න. මේ අපිට යන බ්‍රෑඩින්ද. සාසිටක් එහත් යන්න ඕන. මගුලියක් කිල්ලා වෙන්නේ. එතන කොහොමද යන්නේ? අනේ බලපන් බලන්න. මේ වගේ අපේ ගෙවල් වගේද මේවා. සුන්දර පරිසරය මේ බලපන් යන්නේ මේ කිව්වා. යන්නක් ඈ. අන්ත ලස්සනයි ඈ. ලස්සනයි නේ. මේ හැමේ සෙද්ද කියන්නේ. හදන්න මොකුත් ගෙනාවෙත් නෑ නේද? මාර ලස්සන පරිසරයක් අඩුව ඈ. මං ගිනි වැටියක් ගෙනවා. ගින්දර තියලා කැලේ අවුලන්නද? වීඩියෝ බාරක් කරලා ස්පීඩ් දාමු ඈ. මෙහෙ වරෙන් කොමේ ඇලක් හොයා ගන්න ඕන බා. හම්බ වෙයිද? සිංහ රාජෙට මේක ගංගාවයි තියෙන්නේ නේ. ආ කැලේ මැද්දට වැඩේ මැන්නේ. කියන්නේ අපේ සරිදුවට දැන් නාන්න වෙන්නේ නැහැ සිවිල්නේ ඇවිල්ලා තියෙන්නේ. ඔව්. දෙකක් ඇදුමක්වත් දාන්න ආවද? නෑ. මේ අපි අර පැත්තට යන්. ඒ පැත්තට ගිහිල්ලා ඒ හරියම ගහමු මොකක් කරලා. ඒ කරලා පුට්ටක් හවස්සේ දඩේ මෙය. ඔව් අනේ මේ හරිය ඉන්න එකක් බයානගයි. ඔව් මොන සත්තු ඉන්නවද දන්නේ. නැමිල යම. මේ පැටලෙනවා. අම්මේ පැටලෙලා. යමන් වේ බුවත් කරේ. කොම්බි නාන නම්ද? උඹලා කට්ටිය මේකට යමු මේ අතර මං මගේ අරින්න එපා මෙහෙ වරෙන්. මේ කැලේ හොයන්න වෙන්නේ නැහැ ඉතින්. කසිදුව. මේක යහන් ඩබල් ගාන. ඉගේ ගාන. ඒ කට්ට පැටලුණා පුතේ. මාර කටු ගොඩක් තියෙනවා. බලරන් කවුනා මූණේ වල පැටලුනේ රාපක්. එලා ගනින් කොහොමද? මෙතන නම් සුපිරි නේ බා. ගවේෂණේ. මෙතන සුපිරි තමයි. බුද්ධ කරලා ගමුකෝ. බුද්ධ කරලා ගත්තම ෂෝක් පොට් එක ඈ. මේ ළමයි මොකද මෙතන කරන්නේ? හරිද මේ? මාමා කොහෙද මෙහෙ යන්නේ? මම මේ යන්නේ මේ වනාන්තරේ මගේ. සිංහරාජේ. සිංහරාජ අඩවිය කියන්නේ මගේ අඩවියනේ. උඹලා මොකද මෙතන කරන්නේ? අපි මේ ගවේෂණයක් දාන්න ආවේ. ආහා මේ ගවේෂණ හරියන්නේ නැහැ. මෙතන මේක මගේ භූමිය. මේක දාලා තොපි යමල්ලා.
අපි මේ ගවේෂණයක් කරන්න ආවේ දවස් දෙකකට විතර. එහෙනම් හරියට උඹලයි ගවේෂණය කරපළා මම යනවා යන්න. මං යන ගම. උඹලා ඕන දෙයක් කරගන්න. කවුද බං? ඔබ ගණන් ගන්න දෙකා බං. මේ පැත්ත ගන්න මිනිස්සෙක් කෙනෙක්. මෙතන අස්සල්ලා ගමු. හරි ජීවලු ටික වා ටෙන්ට් එකක් ගෙනවත් දාන්න. මන් ටිකක් කරනවා. රාඩ් පොඩි ගිනිමල ගෑල්ලක් අද්දහමු නැත්තම් ඔය ගහකින් බංකරයක් අද්දහගමු. මෙතනම ගිරිමෙලක් ගහගන්න ඒ සත්තුව නම් මනම් ආව. ආයි ටෙන්ට් එක නැති වෙයිද බං මේ? පරිදි මල්ලිය බෝතලේ ගන්න නෙමෙයි දැක්කත් ගන්න. පෑදම් පස්සේ දැන් මම මඩක් තියලා ඉස්සර බයයි බං. කොහේ කේද යන්නේ නේ. උංගා උලක් නෑ නේ. මෙහෙන් තියන්න පරිදි මල්ලි. ඔව්නේ. කතුරු ටිකක් අද්දමුක මහන්සිනේ. අම්මා. අමතක නෙවෙයි ගමනක් ඈ. මොනවා වුණත් මේ කැලේ නම් හරිය සුන්දරයි නේද? මෙතන ඉඳගෙන කපුනා. අම්මා. කොහෙද ගෙඩි තුන ගන්නේ? පස්සේ කමු. මාර අතුරු 10 යන්නේ. කොච්චර දුර පයින් ආවද? හැබැයි මේ කැලේ පට්ටාසලයක් ගත්තා කියන්නේ. සුට්ටුගේ චපන්නයක් නෑ කරන් ජෝගියක් දාමු මෙයා පන්දන් ආන ගිහිල්ලා නෑ. අම්බේ. මේ අලි ඉන්නවත් දන්නේ නැහැ නේද? අලි කොටු වල සුමුක් නේ. හැබැයි මේ ළඟ ගස් තියෙන හින්දා නම් එන්නේ නැති වෙයිනේ. නෑ නෑ පන්දුන් කරගෙන ගිහිල්ලා මේ දැන් රෑ කෑමන මොනවද හදන්නේ? රෑ කෑමට සැන්විච් පන්නක් බඩි එළියක් කා. ගෙනාවනේ? මේ ගෙඩි තුනයි. මාත් ගෙනාවා මේ බයිස් ගෙඩි තුනක. මොකද? මොනවා සුපේ පොට් එක ආයි කවදාවත් අමතක වෙන්නේ නැති ගවේෂණය. මේ වැවක් කලක් වගේ නැතු ඇති නේ මේක. මෙහෙ ඇතුබන් ගවවල මේ උඹ මෙතන බඩු ටික බලන් හිටපන් මෙතන. අපි දෙන්න ගිහිල්ලා මේ සම්පාරක් දාලා එන්න. හරිද? බොහොම හිටපන් ඈ. එතනින් ගියා ඔතෙන් යන්න. බොහොම ඕන්නම් අපි වැවක් කරහිම තියනවාද කියලා බලන් එන්න. එතකම් මම හැබැයි කොල්ලෝ ඔයාලා නාන්න වෙන්නේ නැහැ. සිවිල් නේ ආවේ. මට දාන්න ඕනේ. මං ටිකක් දොයිය ගන්න. හරි නිදියන් ඉන්නවා පරිස්සමෙන් ඉන්න බෑ. එකක් දාලා එන්නකෝ ඉන්දියන්නේ නෑ මේ මහා කැලේ මොකෝ ඉන්නවද දන්නේ. පාරන්නේ නේද මෙතන ඉන්න. මෙතන ඉන්න යන්න කියලා. යන්ක බලන් දෙකට. මේ කිංක රාජි ගසුත් කපා දාලා බං. මේ ටික නිකන් මේ මනෝන්තරේ නිකන් දැන් පිටින්යක් වගේ. මේ වගේ ආහාරය හොඳයි නේද? දැන් කල් දුර ආවනේ. අතරමං වෙයි. අපි දුර අතරමං වෙන්නේ. ආ ඕන කොයින් යන්න වගේ. කොහෙද යන්නේ? මල්ලි පාරවල් තිබ්බට යන්න එපා. පසිදුවා. මේ මෙතන මොකක් හරි අම්මට වලක් උද්දිලා. මෙතන පොත් නෙවෙයි යන්නේ. බඩ ගින්න අප්පා. ඒක කරන්නේ මේ හරිය ඉන්නවද? අලා මේ හරිය. අහත්තේ. ඉමුනේ. මේ මල්ලි කොහෙද යන්නේ? පම්ප් කරන්නේ. කාරේ දැන් මේ හදිස්සිය නෑවොත් මූටම කෝ කරන්නේ. දැවක් හම්බෙත්. සීවිඩුත් නෑ. අපි යහක බලා ගන්න. කල්ලිස මන් නැතුව. ඔබ ගලවලා බහැප. ඔව්. යවුත් හොයාගමු. ඔය හරිය ඇති මං හිතන්නේ. මැප් එකේ තියෙයි සිග්නලුත් නෑ බම් මෙහාට. ගස් වැඩි හින්දාද මන්ද? මෙතන අස් කරන් දාමු නේ ටෙන්ට් එක. ඔව්. මේ මේ හරිය හොදයි. බෑග් තියන්න පොට්ටකුත් තියෙනවා. දාමු නේ මේ හරිය. මට ඕනේ දෙයක්. සිල්දුවක් දාලා, ජෝගියක් දාලා. ගස්තුනේ ඉන්නේ. සින්දු දාන්න ඕනේ නෑ මල්ලි. සින්දු කියමු ගැම්මඩ ආයි. ජෝගි දාලා එලන්න තියෙන්නේ. අර එකා කිව්වනේ හොල්මන් සීන් තියනවා කියලා.
ඔව්නේ. ඕකගේ බොරු බං. ඕවා ටෙන් කැල්ල ගන්නද? හොල් මවුන්ට් බයද බං අපි. ටෙන් කැල්ල ගන්නද? ඉලගනි. මල්ලියා. මට බය වුණේ ඉස්සර. හෙට්ටුයියා මේ ගන්නඤ්ඤා. කයි දෙකයි තුනයි. ඈ බං පස්සේ දැන් අපි ආපු පාර මට නම් ඇත්තටම මතක නෑ නේ. බයෙන් දෙපා ඉතින් මම දන්නවා. ආර මේ මෙතන ඉන්නේ ආවේ. ගැරවි. එතනම වැක දිනේ කොල්ල. නේ මෙන් ආවේ. මෙහෙන් ආවේ. ඒක මතකයි. වෙන්න බෑ වෙන්න. අරහෙන් ආව තැන මතක නෑ. මට මතකයි ආයේදී මෙතනින් ගියා. වටෙන් යනවා. ඔව්. මැප් එක දාගමු. ඔව්. ගහක් උඩට හරි වෙලා. මේ මොනවාද බං මේ කකල් තියෙන්නේ? සියඹල. අම්මට සියබල නේ බං. අර සිංහල තියෙනවා. ඒක නේද? මේ මහාලා අන්තරේ. අනේ මටත් එකක්. කිවිනේ මටත් එකක් කරලා. සිවිත් ගිටාවිලා සිංහලක් තියෙනවා. සියබල සිල්ලේ. ආපන් ආ. අක්කි බරහලින් යන්නේ. ඔව් ඈ. කැලේ වලක් කප ඉන්න තමයි තියෙන්නේ. උදලුත් නෑ. මට ඉතින් සිංහල කන්න බෑ. කැලේ දාලා කොළේ දිහා තමයි එන්න වෙන්නේ. සින්දුවක් ගාලා ජෝගියක් දාමුද ජෝගියක් දාමුද කියන්නේ. කියන්නේ? අම්බි. මොකුත් ජනාවේ නැද්ද ගහන්න? මොනවා වගේද? බොම්බ එකක් වගේ. මං හිතුවේ දින් කියලා නේ. ග්‍රීන් ටික එක. මටත් දත්ති වෙන්නේ නැහැ බා. පස්සේ කන. ඔව්. දෙකන් ජෝගියක් දාමු. ජෝගියක් දාමු සින්දුවක් කියමු ජෝගියක් දාමුද? අම්බි කණ්ඩේ යන්නේ. අස්සාතෙල්ල බෑ. කවුද කියන්නේද? කමු. කමු. කණ්ඩ තියෙන ඔක්කොම ගන්න කො. මට ඕන දෙයක් ඔයාලා තියෙනවද? චාවේ ඔබ මොනවද ගෙනාවේ කණ්ඩ? සපද මේ උදේ මොනවද මේ? හයිට් එකක් තිබ්බා හොටෙල් එකකින් ගෙනල්ලා දාන් ආලා. දෙකක් කමුනේ එහෙම. ඔබට තියෙනවද බලන්න? ඒත් ඉන්නේ. අය කොල්ලන්. තලා ගන්න ඕනේ ගැම්මට ආයිතින් මේ මෙච්චර මහන්සි වෙලක් අමුතු ශබ්ද ඇහෙනවනේ. ගණන් ගන්න එපා. ආ ඌ කියපු මේ බහුබූතේ මගේ ඔළුවේ තියනවා බෑ. ඌව ගණන් ගන්න එපා. ආයිතින් මේ කොහ ගොල්ලෝ මුකුයි. මේ කැලේ නම් අමුතු සත්තු ඉන්නේ බං අහ. මෙහෙ නැතුව ඉන්නේ. ජෝගියක් දාමුද? දම්. මරමුද කියන්නේ සත්තු? දැන් මේවා කාලා කෑට මොනවද ගන්නේ? ආයිතින් මං ගැන දන්නවනේ. තලගොය අනේද බෑ? ඕකට දෙන්න හදන්න. අප්පන් කියනවා. ඉන්න නේද? බෝම්බක් ගන්න. අතක් කැපෙනවා තා පොඩ්ඩ. නේ? මුන් හරියන්නේ. රාඩ හාවික් අල්ලමුද? හාල් කල්ලු. මේක හාවික් අල්ලගෙන. මුද්දා. වැඩි ඈත යන්න එපා. අපිටම හිටපන්. අන්න මොකුත් නැද්ද බා? බඩගිනි දෙන්න. ඉවරයි. මේ ටික රැට කමු. අම්මට අරුව වැටිලා. අප්පට හුඩු මුව වැටිලා. ඉතින් දෙකා කියලා කිව්වා. හාවික් කන්න. දැන් දෙකා කියලා කිව්වනේ කොට. අපේ මේ හරිය හොදයි වගේ ඉන්න. හාල් කැලුවා. හාවික් පෙන්න. මේ හරිය නියමයි පොට් එකක් සුපිරි. හාවික් අල්ලගෙන ඉන්න. අපේ කාන් අම්මට උඩු. මෙහෙට මෙයා ආ ආයෙත්. අම්මේ. ඉවන්න වැටලා හරියන්නේ නැහැ. මං වගේ ඉන්නවනේ මම වැටෙන්නෙත් නැහැ මොකුත් නැහැ. අයියෝ වැටිලා. අම්මට උඩු තාගේ. ඔය අස්සමුල් වල යන්න බෑ මෙහෙන් ගලාකෝ. කැපිල්ල මාරයි කැපිල්ල. සින්දුවක් දාලා ජෝගියක් කියමු එහෙනම්. මාරයි ජෝගියක් දාමු සින්දුවක්. කොන්දයි අතේ බීලා සතන් ගහු වැඩි. ඕ මේ ගහ මොකකට හරි හොදයි. මේ ඕක ගමු මේ. උදාහරණයක් ගහන්න ගමු. හා කුඩාරවට ආව. මේ හරි විශ්ව වැඩිලා. අම්මට මේ ගලවමුද?
මේක හොඳයි මේ ගිනි මැලයක් ගහන්න බෑ. ගිනි මේලේ ගහන්න ගේමුද කෝටු ටික? හා කාරි නෑ ඕවා. අතා කියලා ඉන්නකෝ පාඩු. වහද දන්නෙත් නෑ එක. කැඩුනා. අම්බි. අදිත් මතයි බඩගිනිත් වගේ. මංගව බත් එකක් තියෙනවා කමුද? එතකොට රාට ගන්න මොන බීජයද? ඔගේ ආවල් එක්කම්. ඉතින් මගෙන් කොබේක් කන්නේ. වැටිලක් තින්නේ අතට කකුලක් තියනවා. මාවත් වැටුණා අතන. යසටම වැටුණා එතන. අතේ හොද ගමුකෝ. අත හොදන්න ඕනේ කාට් පැක් එකකුත් ගෙනාවා. අම්මට ජෝගියක් දැම්මේ. අඩේ වතුරක් ටිකයි බන් තියෙන්නේ බොන වතුරක් නෑ මේ හරි. දැන් තමයි අකගන්නේ. සිවිල් පිට ආපු එක. ඉමීට මේව කරපන්. හොද ගන්නවා. මොනං අත හොදන්නේ? ඉතලා ගමුකෝ බලන්න. කාට් පැක් එකකුත් තියනවා ඉතින්. අහුවදා උතුරු පිළිබද්ද වන්දනේ. මට ඉතල දාපල්ල. ගයි බඩු. මම සුදු. දැන් මේ ටික කාලේ යනකොට කන්නේ මොනවද? මම ආවේ කරගන්න. මේ වගේ ආපුතරේ දහවනේ බෑ. තොබ්බඩු. කොල්ල මට නම් ඇති මං අත හොද ගන්න. මේ මොනවද වැඩි වගේ? ඔබ කාඩ් පැක් ටික හද හිටපන්කෝ. මට මොකක්ද සබ්දයක් තියෙනවා. මේ ඊ අම්මට දඩුවේ නා. කඩුලේ නැද්ද? ඔව්. කාගේ මම බයත් වුණා බා. ආවේ කල්ලන් එන්න. මෙහෙ හිටපන්. මාත් එන්න හිටපන් තනියෙන් යන්න එපා. මුව මෙතන තියයා. අනේ මාත් කියනවා. ආවේ කල්ලන් එන්න. ඔබ ඔතන හිටපන්. අපි ගිහින් මොකෝ උනේ බා? අත්තට කවුරුහරි ගහගුවා වගේ බා. කවුරු ගහන්නද මම මෙහෙ හිටියේ. මට නම් දැන් බයෙත් බෑ වගේ. ඔබ තමයි වස්සර ගහන්නේ. මම මෙහෙනේ බා හිටියේ. උදේ ඇවිල්ලා අහලා නම් මෙහෙ නැසනම් දැන් බයයි. එහෙනම් කවුද ගහන්නේ? හාවත් දන්නේ නැහැ නේද? මේ අපි යන්නද බා? ආවේ කල්ලන් එන්න. ආවේ කිදිවද නන්ද? ආවොත් නෑ බම්බේ. අපි ටිකක් එලි මහන් දනකටවත් යන්නද? ඔව් නේ බා. මං දුවනවා. මොකද්ද කෑගහුවා? අනේ මොකද්ද? අද බං ඒ රද්දේ? මටත් ඇහුණා බා. ලකවන් මෙහෙ බහැපන් මොකක්ද අර සබ්ජෙක්ට් ඇහුණා. දැන් ලේන් අල්ලලා දෙවල් දාලා දෙකට කපලා කන්නද? මෙච්චර හදියක් වෙලා. අමුතු සබ්ජෙක්ට් එක. වරෙන්ලා යන්න ටක් ගාලා මේ වඩි ගත්තා අගුලගෙන. මෙතන ඉන්නේ. බුඩ මොකද උනේ? මොකක් හරි ගැහුවානේ. නැගිට බං. ඒකනේ මම කිව්වේ මම මොකක් හරි ගහුවා. ටක් ගාලා තරතු බල් මේ මොකක්ද උනා? ඔක විසිට බං කෑම දැන් කාලේ වෙන්නේ. අයියෝ. නැගිට බං. කසුනා. නැගිට බං. අනේ බා. මෙහෙ ඉන්න බෑ යමන් ඉක්මනට. ඔව් නැගිට බල්ලා. අනේ බෑක් එක ගනිමු. මොකක් හරි කෑව වගේ එකක් වුණා අම්බෝ. ඊයේ මේක කිසෙල් ගහලා මේක. ඕවා විසික්කපන්. මෙහෙ ඉන්න බෑ තා චුට්ටක්වත් මේ ආපැත්තට යන්න තා. අර මනුස්සයා කිව්වා. ඔව් නේ බා. බෑ බෑ දැන් නම් ගෙදරම යන්න. මේ මිනිස්සයාගේ අඩවි කියලා නේද කිව්වේ? ඔව් හාවේ අල්ල කරනත් බැරි වුණා බං මට. හාව ගෙදරින් අල්ලමු හොදට. මගෙන් කියන්න. අරලා යන්. අම්බෝ කුසලයන් මොකක්ද වුණා බා? මේකත් නම් ඉන්න හොඳ නැහැ. අපි මේ දැන් මේ කොහේ කියලා යන්නද දැන්? ආයෙත් සද්දේ එනවා ගන්දලා. මොනා කරන්නද? අනේ සබ්ජෙක්ට් එක නම් මම ඉතින් ඉස්සරමද? මේ කලිය අද සිදුවීමක් වෙනවා වගේ බා. හැමදාම මට නම් සකයි මං ටිකක් බල්ල එන්නද? මේ මූ යනවානේ කොහෙට හරි. මේ අතන කවුරු ගියා බං? අපි මෙහෙම කරමු. කාලේ ඔහොම ඉන්නමු. මෙතන ඉන්න බෑ. තව එක තප්පරයක්. අපි මොනාට සුදුසු කියලා කලයක් කාන්නේ ආවේ. අපි මෙතන ඉමු.
මේ හරියට යන්. ඕක දාපන්කො මෙතන. අපි මෙතන මෙව්ව කරලා ඉමු. ඔය මේක ඉන්නවා නම් එනේ ඉස්සරහටම. වරින් දකෝ වරින් ඉස්සරහට වරින්. හැංගි යන්නේ. ඇයි? හාව අල්ලනවා තමයි, හාව කනවා තමයි, හැම සතම කනවා තමයි. කඩේ තියෙනව නේ බෑග් එකේ? ඔයාලට කලයක් ගිරේ රත්නම් දෙන්න නෝරු. කඩේ නැද්ද? කන්නේ මේ. මං ගාව කුප්පිය තියෙන හරි අවුලක් නැහැ. ඉස්සකද්ද ඕනේ. මේ හරියෙන් ඉඳ ගනින්කෝ. කොහොම? ස්මෝකා. මරත් දෙන්න හොන්තර දෙනෙක් කියලා තියෙනවා මේ හරිය මේ අද්භූත සිදුවීම වෙනවා කියලා. හැබැයි කවුරුත් හදනකම් හොයාගෙන අපි ගායේ ගෙදර යන්නේ ඒ අද්භූත සිදුවීම මචල්ලා. මෙතන ජරාව මේ පැත්තවත් එලමු. ඕනේ. ඒ මොකද්ද බං ඊ? බැනර් එකක් කොල්ල. බැලර එකක් දෙක නයි. ඔව්. එතන අපි ඒ කවුරු හරි තුන් පැත්තට ඉඳ ගන්නවකෝ. මම මේ පැත්තට. මේ පැත්තට. ඔබ මේ පැත්තට හරියට. මේ පහනක් පත්තු කරන්න ගෙනවත් ගිනි පෙට්ටිය. ඔව්. ගනින්කෝ. මෙරක්ෂ නේද? දීපන්කෝ. ඔව් ඉන්න. අතිය. දැන් ඈත් වේගෙන එනවනේ. අපි ගිනි මැලයක් ගහමුද? හැබැයි අල්කලයින්. තොර දැනුත් හවද බොල මෙහෙ හිටපන්. අපි ගිනි මැලයක් ගහමු. තුන් දෙනා තුන් පැත්තට බෙදියන්කෝ. යන්නේ. මම යනවා මේ පැත්තට. මම මෙහෙන් ගිහින් දල් කෝඩු ටිකක් හොයාගන්න. වේලිච්ච තල් ගොඩ ගලවන්නේ කන්න ගන්න එපා. දැන් නම් ඇති වෙයි නේ බා. ඔව් මේ වඩික වඩේට මම දාන්න පිළිවෙලට. ඔහොම මෙලෙල්ල දානවා. ඔන්න හරි. හරි ගණන්ලා ගිනි පෙට්ටිය ගිනි තියන්නේ. ඔන්න ගත්තා. ඈත් වෙලානේ. ඒපා. එලකි. කොයි පැත්තේ තියන්නේ? මේ පැත්තට තියෙන. සේක් කොල තියෙන හින්දා හොඳ. මම මොකක්ද කියලා සෙට් එක පොට් මේ. අරන් ඉන්නවා. සාදයක් දාමු. මේක මෙතන මොකක්ද කියලා. අපේ ගිනි මැලේ පත්තු වුණා. පත් වෙනවනේ. නටලක් ගනින්දා. එලකිරි කට්ටි එහෙනම්. මට ඕන දෙයක් චාවේ. අහස කඩාගෙන වැටුණායේ. ගන්න එපා ඕවා සුදේ. නාවලා අපි එක කිව්ද? මේ ගින්දර පාර වැඩි වගේ නේද? මේ වඩි විදිහට මම මෙහෙට අදින්නම් ඈ. හරි. හරි. ඒ මගේ බෑග් එක. හරි. උපර. දිරේ බලන්න. ඇවිල්ලා ඉවරනේ. සංගාල ගන්නලා තව දෙයක කොළ ටිකක් එහෙම. කෝල් ටිකක් දාලා හරි උනේ. අපිට රැයට ආයි එකක් හදා ගන්න වෙයි බෝ. මේ සතු සකපයි ඕකක් දාමු. හින්දා මේ ගිනි මැලේ සගුවල ගහමු. කවුද මගේ අතේ තිය බෑග් ගන්න දෙන්නේ? අම්මේ ගින්න සරේ. ඉතින් අම්මා සරේ. මේ ඔය ටික ආන්තියා තියෙනවා. ඔව්. පස්සේ දාමු. අම්මට සිහි වැඩ කරන්න බං. ගැම්මක් කොහොමද? හරක්. උස්සපන්තලා. උස්සපන් හරි. ඇල්ලුවා. ගැම්මක් තවුස්සපන්. ලකිලි. මට ඕන. ඩබ්ලියු ඇවිල්ලා යෑ වටේටම. මේ අර මිනිස්සයා කිව්වනේ මේ අද්භූත සිදුවීම් වෙනවා කියලා. ඌවා මට බය බෑ. මට නම් බය නෑ මොකක් ආවා. ඒක බාර. අපි දන්නවනේ කුඩාකමකුත් දෙනවනේ ගහගන්න. මෙතන ඇවිදිනවා වගේ. කොයි? වගසා. අපඩ. ඇදලා. මේ වෙද තවදාපු වෙනවා. හරි. හරි ඉවරයිනේ. මේ මගේ බෑග් එක යකෝ. මසල්ලා. මෙතන අද්භූත සිදුවීම් තුනක්. මෙතන හරියන්නේ වෙන තැනක. මෙතන මොනවා හරි වෙනවා වගේ බා. ඔව්. මේ උත්තක් කිමුක බලන්න. අපි මෙතන මෙතන හොයාම යන්නේ නැහැ. ගවේෂණයට ආවනම් ඔක්කොම හොයාගෙනම යන්නේ නැහැ. හත්තිය මේ
ඔය තුන් හතර පැත්තෙන් බෙදිලා ඉන්න. ඔව්. අපේ යන්න. ඔයා. අපේ ශබ්දවත් දෙනවනේ. ෆොටෝ එකක් ගමුද බං අපි? ගමුනේ. සද්ද වත් වලින් බෙදන්නේ. ගම්මටම ගම්ම වයිද? අම්මට කැමරාවක් දාලානේ. බලන්න ඉන්න මම බලන්න එකට. ගම්මක් ගනින් බා. ફોකස් කරලා ගනින් ඈ. අනිත් පැත්ත. ඔය කැමරාව කොහෙද ගයිස් අල්ලන් ඉන්නේ අනිත් පැත්තට අල්ලන් ඉන්නේ. හරි මාව සෙල්ෆි. එපිට ගහුවේ. ෆොටෝ ගහන්න ඔය වැස්සි. එළ ගිහින්. දෙන්න තාරිය ළඟට වරිය. හරිද? එළ ගිහින් හරි. බත් ගහන්න. ආ තැන් ගනින්න. හරි මාළන්. ඔව්. එළ ගිහින්. අඩේ මේ ඇවිලෙනවා. ඔය ටික මේ නිමල දාමුනේ. කල්ලා. මල්ලි කැමරාව. ඒ ෆොටෝ ටික බලන්න නැද්ද? ෆොටෝ ටිකද? මේ දෙන්නකෝ. අඩේ මේ මොකද්ද වෙලානේ? ඉතින් දෙන්නකෝ. වීඩියෝ පාරක් දාමුද ගස්සිය යන්න දෙන්න. ආ ඉතින් ස්පීඩ් නැහැ. රෑට ඇවිලෙයිද දන්නේ? දැම්මට වීඩියෝ පාර වුණා ගයිස්. ආ ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ ගවේෂණයක් කරන්න. අපේ කොල්ලෝ 3 දෙනෙක්ම ඉන්නවා මාත් එක්ක 3යි. පෙත්තර ගන්නටම ආවා ගවේෂණයට. මේ කැලේ අద్භූත සිදුවීම් වෙනවා. ඔයාලට පේනවා ඇති. අක්දු මල්ලි ඒ පසිදුවෝ ඔව් මෙහෙ වරෙන් කොේ අමුත් සබ්දයක් ඇහුණ බෑ. ඒක තමයි මේ මට නම් මෙතන ඉන්න බය බෑ මේක මම නම් දැම්මම යනවා මෙතන අමුත් සබ්ද බද්දක් ඇහෙනව නේද? හාවෙක් අල්ල ගන්නත් බැරි වුණා මෙච්චර වෙලා ඉන්නේ මං කියන්නේ මේ මේ පැත්තේ කවුරුවක් නිකන් මේ අමුතු හෙවණලි දානවා වගේ පේනවනේ. ඔබලටත් පේනවද? ඔව් අමුත් සද්දත් ඇහෙනවා මේ බල්ල පුරුදු සද්දකුත් ඇහෙනවනේ. ඔව්නේ මේ පැත්තේ ගෙවලුත් නැහැ නේද? කැම්මට නැත්තම් දිනේ ඉන්න බය බෑ ඒ මේ වරෙන්කෝ. අතරින් මොකද්ද ඒක තා ෆොටෝ ගහනවා නම් ගහම ඉක්මනට මෙතන මේ ෆොටෝ ටික බලමුද? කරගම් බලන්න එඩි කවුද මම ඉන්නේ කොහෙද බං? නේ උඹේ ෆොටෝ ගන්නද අඩේ මේ මට නම් දැන් මෙතන ඉන්න බය බෑ මෙතන නේ බං ගැහුවේ. ඔව් බං කොමාරි කරන්න යනවා අද්භූත සිදුවීම් මේ ගෑණියෙක් වගේ බං ඉන්නේ. ඒක තමයි ගෑණියෙක් වගේ නෑ දුවපන් අද්භූත සිදුවීම් වෙනවා දුවපන්. මේ වගේ එලා එක්ක මේ කොලස් ඕනේ ඒ පස්දුව මේ පැත්තේ අම්බෝ මොකක්වත් තායින්නේ නැහැ මේ කැලේ බුදු අම්මෝ දුව කරලා අම්බෝ අද දවසම ඉක්මනට ගිහලා ගියා. හරිම අద్භූත සිදුවීම් නේ උනේ. කීයස්සේ කැමරාවක් දාලා ඇවිල්ලා 20000ක් ගියා ඕකත් ගන්න. අපරාධ කැමරාව. දැන් නම් ඔයගෙන් හිටින්න ඉන්න බෑ. මේ වේගම මුදල් මුදල් දාන්න ඕන. අම්බෝ අද්භූත සිදුවීම් තුනනේ. හිට අහුන් දෙන්නත් ඒ උදේට. එතකොට කතා වෙනවා. ආය දවසේ යන්න කියලා. ජම්බු ආය නම් යන්න කියලා. උදේට දාමගේ මට සිලිලිත් වෙලා අතහා මාකට පහ ගෙදර ඇති වගේ දැන් අම්බෝ අතුවත් තිබයි කැමරාව මෙතන මොකෙන්ද අම්බෝ ඊයේ තිබෙන්නේ කැමරාව අම්බෝ මචං මොකද බං මොනාද බෝ ගන්නේ කතා කරන්න නැත්නම් නැතුව උතෙන් යන්න බෑ අයින් යමුතුනි අදව ඊයේ මට ආයෙත් බා
ඊයන් ගවේෂණයට ගිහිනකොට කැමරාව කැලේ දාලා ඇවිල්ලා තියෙනවා. උදේ බලනකොට එතන වතු වෙන විදියක් නැහැ බං. ඊයේ නිදියක් දුක තිබ්බේ නැහැ. මම මොකක්ද මතක් කරගෙන තමයි නිදාගත්තේ. දැන් කැමරාව අතන් තිබ්බ නැගිටිද්දි. අම්මෝ මම කොස්ටියුම් එක ගන්න උතෙන් දාන්න ආවේ. උඹ එනවා කියපින්න පෙන්නන්න. මොකද මම කරන්නේ? ඊයේ මම කැමරාව අතන් තිබ්බේ නේද? මේක හරියට අඳු සිබිම්මක් වෙලා ගිහලා මේක විසිකවුද? අපහාරි බා. මේක නේ. ගණන් කුබේ. දීපං. ඊයේ මේක අවුරු තෝටි කුටි බනේ. ඔව්. මේක රිසෙට් කරලා දාන්න. හැබැයි අපහාරි මේක ෆොටෝ ටික ගත්තා. පිස්සුද කොහොමද? හොල්මන් වල ඉන්නේ ෆොටෝ වටිනාද? ඩිලීට් කරලා ගන්න. මේ ඔක්කොගේ මේ වගේ බන් තියෙන නම්බු බලන්නත් බෑ දැන් බයි දෙනවා. මේ ටික මේක ෂොප් එකට ගිහින් දෙමුද? මේක දීලා වෙන එකක් ගමු අපි. ඔව්. මේක නම් මට ගෙදර තියන් ඉන්න බෑ. බලන්න කන්න. ෂොප් එකේ ගාව දැන් ෂොප් එකට ආලා ඉන්නේ. උදේ පාන්දර වැඩිද? ඔක්කොම පස්සේ විසඳුවා නේද? ඔව් අපේ ප්‍රශ්නත් ඉවරයි. ටූ ටයිම් එකත් ඇවිල්ලා දැන් තියෙන්නේ. ඔව්. එහෙනම් මේ බලා ගෙදර ඵලයන් නේ. දැන් ඔක්කොම ප්‍රශ්න විසඳුණා. අපි හෙට පාටියක් දාමු. දාමු. කෙලින්ම සුප්‍රියගෙන් දාමු. යන්න. ඉතින් දාමු. මට සිවිල්. ආ හොටෙල් එකට යන්න. මම අද සිවිල් බං ආවේ. තාම සිවිල්ද? එහෙනම් මේ ගා පරිස්සමෙන් ඵලයන් ඈ. එහෙනම් කාටියේ සෙට් එක ඔය. ඔව්.